Hi guys! Natural collagen එකක් ගෙදරදිම හදාගමුද? ඉතින් ඔයාලා දන්නවා collagen කිව්වම මාර්කට් එකේ powder වර්ග, ටැබ්ලට් වර්ග එක එක මිල ගණන් වලට තියෙනවා. ඒ වුණාට මම අද ඔයාලට කියන්න යන්නේ අමුද්‍රව්‍ය 4කින් 5කින් ඔයාලට ගෙදරදම හදාගන්න පුළුවන් collagen එකක් ගැන. මේක මමත් ටික කාලයක් තිස්සේ use කරනවා. ඉතින් මම හිතුවා මට එකෙන් හොඳ result එකක් තියෙන නිසා ඔයාලත් එක්කත් බෙදා ගන්න. එහෙනම් welcome to Anjus YouTube channel. ඉතින් අපිට මේ ඩ්‍රින්ක් එකට ඕන වෙන්නේ දොඩම් ගෙඩියක්, ලෙමන් ගෙඩියක්, කැරට් අලයක් සහ ඉඟුරු කෑල්ලක්, අමු කහ කෑල්ලක්. අපි මුලින්ම කැරට් එක මේ විදිහට සුද්ධ කරගන්න ඕන. ඉඟුරු ටිකක් සුද්ධ කරගන්න ඕන. ඊළඟට අමු කහ කෑල්ලත් මේ විදිහට සුද්ධ කරගෙන අපි මේ ඔක්කොම මුලින් හොඳට සෝද ගන්න ඕනේ. ඉතින් මම මේ ප්‍රමාණ වලින් අරගෙන හදාගන්නේ දවස් 5කට ඇති වෙන්න. මේක සාමාන්‍යයෙන් හදලා දවස් 5ක් 7ක් වගේ තමයි තියාගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් දවස් 5කට ඇති වෙන්න තමයි ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නේ. ඉතින් ළමයි ඔයාලා කවුරුත් දන්නවා ඔරෙන්ජ් සහ ලෙමන් කිව්වම විටමින් C වැඩි නිසා ඔයාගේ ප්‍රතිශක්තිය ශක්තිමත් කරනවා වගේම ඔයාගේ සම පැහැපත් කරන්නත් උදව් වෙනවා. ඔරෙන්ජ් සහ ලෙමන්. ඒ විතරක් නෙවෙයි ජින්ජර් ගැන කතා කරොත් ඔයාගේ බර අඩු කරන්න වගේම ඔයාගේ ආහාර දිරවීම වැඩි කරන්න ජින්ජර් දායක වෙනවා. ටර්මරික් ගැන කතා කරොත් ළමයි හැම පැහැපත් කරන්න ඔයාගේ කුරුලෑ සහ කුරුලෑ මාක්ස් අයින් කරන්න වගේම ඔයාගේ තුවාල සුව වෙන්න උදව් කරනවා. එතකොට කැරට් ගැන කතා කළොත් ඔයාගේ හමට හිස කෙස් දෙකටම කැරට් වලින් ගොඩාක් වාසි තියෙනවා. ඔයාගේ හමට ස්වභාවික දීප්තියක් ලබා දෙනවා වගේම ඔයාගේ වියලි සම මෘදු කරනවා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ කෙස් වර්ධනය වැඩි කරලා කෙස් වැටීමත් අඩු කරන්න කැරට් වලට පුළුවන්. ඉතින් ළමයි ඔයාලා මේ දැක්කා වගේ හැමදේම චූටි චූටි කොටස් වලට කපා ගන්න ඕන. කැරට් එහෙම මම බ්ලෙන්ඩර් කරන්න පහසු වෙන තමයි ග්‍රේට් කරගත්තේ. තව දෙයක් ඔයාලට විශේෂයෙන් කියන්න ඕන ඔයාලට ગેස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් මේ ඩ්‍රින්ක් එක හැමදාම ගන්න එපා. පුළුවන් නම් දවසක් කර දවසක් හෝ දවස් දෙකක් කර දවසක් වගේ ගන්න. මොකද ඉඟුරු තියෙන නිසා ગેස්ට්‍රයිටිස් තියෙන අයට මේ ඩ්‍රින්ක් එක එච්චර හොඳ නැති වෙන්න පුළුවන්. මේ ඩ්‍රින්ක් එක ටික කාලයක් ඔයාලා පාවිච්චි කරලා බලන්න ඔයාලගේ එක එක්කෙනාගේ ශරීරයේ විදියට මේකේ රිසල්ට් එක ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. අපි දැන් මේකට වතුර කෝප්පයක් මිලිලීටර් 200ක් වගේ එකතු කරගෙන බ්ලෙන්ඩර් කරගන්නවා. ඉතින් ඔයාලත් මේ වගේ රෙසිපි දන්නවා නම් ගෙදර ඉක්මනින් කරගන්න පුළුවන්. ඒ වගේම ශරීරයට ගුණදායී දේවල් දන්නවා නම් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. ඔයාලට තවත් මේ වගේ රෙසිපි ඕන නම් මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ අංජුස් ඩයරි channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. අපි දැන් මේ බ්ලෙන්ඩර් කරගත්ත ටික හොඳට පෙරා ගන්න ඕනි. ඊට පස්සේ මම මගේ දවස් 5ට හරියන්න මේ වගේ බොටල්ස් තමයි තියලා තියෙන්නේ. මේකට සාමාන්‍ය ජින්ජර් ෂොට් කියලා කියන්නේ. ඉතින් මේ බොටල් එකක මිලිලීටර් 60ක් වගේ තියෙනවා. උදේට හිස් බඩ තමයි මේක බොන්න ඕනේ. මම උදේ නැගිට ගමන් මේන් බොටල් එකක් තමයි දවසට බොන්නේ. ආයේ දවස් 5 ඉවරෙන් කෙට්ටු කළා මම තව දවස් 5කට මේවා හදා ගන්නවා. ඉතින් මේක බොන්න නම් චූට්ටක් අමාරුයි. හැබැයි පුරුදු වෙනකොට හරියනවා. ලොකු අමාරුවක් නෑ. ඉඟුරු වගේ තියෙන නිසා චුට්ටක් සැරයි මේ ඩ්‍රින්ක් එක ෆ්‍රිජ් එකේ දාලා තියන්න අමතක කරන්න එපා. මේක හදලා බලලා ඔයාලත් පාවිච්චි කරලා මේකේ රිසල්ට්ස් මාත් එක්ක බෙදා ගන්න අනිවාර්යෙන් මතක ඇතිව. ඉතින් මම මේක උදේ පාන්දර මේ හදාගත්තේ. ඉතින් මම දැන් එකක් ඔයාලට බීලම පෙන්නන්නම්. ඒ නිසා මට දැන් එකක් බොන්න පුළුවන්. මම තාම කාලා බීලා මුකුත් කරලා නැහැ උදේට. ඉතින් මගේ අංජුස් ඩයරි channel එක subscribe කරන්න මතක ඇතුව ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්කත් මේ වීඩියෝ එක share කරගන්න අමතක කරන්න එපා. ඉතින් මට පුරුදු නිසා මම වීගෙන යනවා. ඉතින් ඔයාලා පරිස්සමෙන් පළවෙනි දවසේ වීඩියෝ බලන්න. එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ආදරේ හැමෝටම.